සිද්ධියට කලින් ඇන්ටන් බාලසිංහම් එංගලන්තයේ සිට ඉරණමඩු වැවට සීප්ලේන් යානයකින් පැමිණි අවස්ථාවේ ඔහු රැගෙන යාමට ප්‍රභාකරන් ඉරණමඩු වැව් බැම්මට පැමිණියා. එදා ප්‍රභාකරන් ඉරණමඩු වැව් බැම්මට පැමිණි මෙම මොන්ටාරෝ වර්ගයේ ජීප් රථය හොඳින් හඳුනා ගන්න. මේ දර්ශන නැවත නැවත විමසිලිමත්ව බලන්න. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔහුගේ බිරිඳ මදුවදනි ඇන්ටන් සහ ඇඩෙලා බාලසිංහම් යුවල සුසේ මෙම සාකච්ඡාව සිදු කරන ස්ථානය පිටුපසින් ඇත්තේද මොන්ටාරෝ වර්ගයේ එම ජීප් රථයයි. බැලූ බැල්මට මෙය සාමාන්‍ය ජීප් රථයක් ලෙසයි දිස්වන්නේ. වෙඩි නොවදින යකඩ තහඩු වලින් ඇතුළත සකස් කර ඇති බව පිටතට ප්‍රදර්ශනය වන්නේ නැහැ. මෙම ජීප් රථයද ඉකුත් සතියේ යුද හමුදාවේ 58 වන සේනාංකයේ සොයාගත්තේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි වත්තේ සංගවා තිබියදී. අද තවත් එවැනිම ජීප් රථයක් සුන්දරපුරම් ප්‍රදේශයේදී සොයාගත්තා.